ඉදාරින් මේ වෙනකොට දැනට ලොකු අමාරු දෙයක් තියෙනවා. සමථ දෙකක වුණා නේද? සමථ යෝජනා ඒක තමයි අපි කියන්නේ මේ ආන්දෝලන මේ සමථ යෝජනා කරලා අපි ගන්නවා ගන්න. ඒක මොකද? ඒක සමථ යෝජනාවක් තිබුණා ආන්මාරු වුණානේ. ආන්මාරුවත් එක මේකත් ඒක විශේෂ සැලකිල්ල කරගන්නේ. ඒක නිසා ඒක ඕපන් එක්සෑම්ගේ සමස්තය කියලා අපි කඩවගෙන ඉන්නවා කියලා ගන්නවා. ඒක විශේෂ කැම්පේන් එකක් මොකද අපෝ අපි විශේෂ මුලට යන ඕපන් එක්සෑම් එකකට දවස් ගන්න නෑ. ඒක මුල්කමාරකදී මේ එක්සෑම් එකේදීලා ෆේල් වුණොත් ෆේල් වෙන අයට කියනවා හයක් උගන්වපු ළමයට මොකද කරන්නේ? ඒක නිසා ඒ වගේ අනිත් එකස දැන් සමතේ ඔස්සේ ධම්මනේ කාරණයක් PGD කරන්න කියලා අපේ ළමයි ඔක්කොම දැන් PGD එකට ලක්ෂ 2කමාරක් ගෙවලා යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එකේ යටතේ ව්‍යාපාදින්චි විශ්වවිද්‍යාල වලින් PGD එක හදාරනවා. දැන් ඇකඩමික් ක්වොලිෆිකේෂන් ලක්ෂ 2කමාරක් වේදන්. ඉතින් ඒ අය නැවත මේ විභාගයකට වාඩි වෙන්නලු. කොච්චර අසාධාරණද මේ කියන්නේ? මේ අයට ඒ සිස්ටම් එක ඔස්සේ එන්න බෑනේ සර්. ඒක මේගොල්ලන්ට තේරෙන්නේ නැති දෙයක්. ප්‍රායෝගික පරීක්ෂණයක් දීලා අපිව හදවනවා. PGD එක සම්පූර්ණ වුණාට පස්සේ අපිට සාකච්ඡාවක් දෙන්න එතන දෙසැම්බර් එකේ කියලා අපි සාකච්ඡා කරගියාම නියෝජ්‍ය මිත්‍ර ආගෙනුවට වාදුවේ මහින්ද දේශන. සංකල්ප මිත්‍ර අතර අධ්‍යාපන මාධ්‍යස්ථ. එතකොට අපි 7 දෙනෙක් උසාවි ගත උනේ නිමන් කරා. ඒ නිසා අපි ලොකු අසාධාරණයක් කරලා සේවා කාලය ආයි වෙලා දින මේ වෙනකොට ගුරුවරයෙක් විදිහට අපි පසුබිම් සියල්ල සකස් කරගෙන දැන් වෙන තැනකට යන්න අපි නාට්‍යයක් දෙන්නටුව ඒ වගේ සංකල්ප ටිකක් තමයි මේ දියාරු කරලා තියෙන්නේ. මේ අද වැඩ කරන ජනතාව පැය කීයක් මිනිස් ශ්‍රමය අපත ගිහිල්ලා. 10000 ඉන්නවා. 10200ක් ඉන්නවා. අපි මේ කොරෝනා කාලේදී පාසල් ආදී ගුරු ස්ට්‍රයික් කරද්දී ඉස්කෝල පවත්වාගෙන ගියා අපි. ස්ට්‍රයික් කරේ ජීවිතේ කියන්නේ යාලා ස්ට්‍රයික් කරනකොට වැඩ කරන්න ඒක එලවනවා. ඒක පස්සේ ස්ට්‍රයික් කරනකොට උගන්නන ගාව තමයි එලවන්නේ. ස්ට්‍රයික් කරා නම් සමහර තියාගන්න. අපි විනාඩියකට වාඩි වෙනවා. වාඩි වෙන්න උදා මන්දලා දෙන්න. මේ මීඩියා එක ඕනේ රොබින්දට පාර්ටි කරනවා. ඔය එකක් ගාලා යනවා. අපි නන්න මේ අයට ඒ සිස්ටම් එක ඔස්සේ එන්න බෑනේ. ඒක මේගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? ඒක අපි කියන්නේ දැන් ප්‍රායෝගික පරීක්ෂණයක් කියලා අපි කරනවා. උසාවි ගත උනේ විමර්ශන කරා. ඒක අපි ලොකු අසාධාරණයක් කරලා සේවා කාලය ආයි වෙලා දින මේ වෙනකොට ගුරුවරයෙක් විදිහට අපි පසුබිම් සියල්ල සකස් කරගෙන දැන් වෙන තැනකට යනවා නාට්‍යයක් දෙන්නටුව. ඒ වගේ සංකල්ප ටිකක් තමයි මේ දියාරු කරලා තියෙන්නේ. මේ අද වැඩ කරන ජනතාව පැය කීයක් මිනිස් ශ්‍රමය අපත ගිහිල්ලා. 10200ක් ඉන්නවා. අපි මේ කොරෝනා කාලේදී පාසල් ආදී ගුරු ස්ට්‍රයික් කරද්දී ඉස්කෝල පවත්වාගෙන ගියා අපි. ස්ට්‍රයික් කරේ ජීවිතේ කියන්නේ යාලා ස්ට්‍රයික් කරනකොට වැඩ කරාම ඒක එලවනවා. ඒක පස්සේ ස්ට්‍රයික් කරනකොට උගන්නන ගාව තමයි එලවන්නේ. ස්ට්‍රයික් කරා නම් සමහර තියාගන්න. අපි විනාඩියකට වාඩි